රුපියල් 500 ඉඳන් ක්‍රොප් টොප් තියෙනවා මෙතන. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. හොඳම ක්වොලිටි එකෙන් මෙන්න මේ ටී-ෂර්ට් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ සේල් එකේ ඕනම අයිටම් එකක් රුපියල් 1000කට අඩුයි. හයි ඔන්න අද මම ඔයාලට අරගෙන අවිලා තියෙනවා තවත් shopping vlog එකක්. channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරගෙනම අපි වීඩියෝ එකට යමු. අද මම ආවේ කොට්ටාවට. ඉතින් මේ දවස්වල මෙන්න මේ fashion arcade එකේ පුදුම හිතන sale එකක් තියෙනවා. ඉතින් එහෙමනම් ඔයාලත් එන්න අපි ඇතුළට ගිහිල්ලාම බලමු. ඉතින් මේ fashion arcade එක තියෙන්නේ කොට්ටාව මාකුඹුරේ. මම ලොකේෂන් එක ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් මෙයාලගේ මේ දවස්වල තියෙන සේල් එකෙන් රුපියල් 100 ඉඳන් ඔයාලට ඇඳුම් අරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති රුපියල් 299, 500, 750, රුපියල් 1000 ඔන්න ඔය විදියට මෙතනින් රුපියල් 1000කට අඩුවෙන් ඔයාලට ඇඳුම් අරගන්න පුළුවන්. ඔන්න ළඟ එන අලුත් අවුරුද්දට අඩුවට ඇඳුම් ගන්න හොයන කෙනෙක් නම් මේක ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. මොකද අද කාලේ රුපියල් 1000කට අඩුවෙන් ක්වොලිටි ඇඳුම් හොයාගන්න අමාරුයිනේ. මෙන්න මෙතන මම ඔයාලට පෙන්නන මෙන්න මේ ක්‍රොප් টොප් රුපියල් 500යි. ඉතින් සයිසස් වලින් වගේම කලර්ස් ගොඩකින් තියෙනවා ඔයාලට ආවොත් අරගන්න. ඉතින් අපේ ගර්ල්ස්ලට මේ දවස්වල අඳින්න අර ට්‍රෙන්ඩි ක්‍රොප් টොප් මෙන්න මේ විදියට තමයි ඔයාලට මෙතනින් ආවොත් අරගන්න පුළුවන්. ඉතින් ඔයාලට චුට්ටක් බැලුවොත් ලස්සන ඩිසයින් ගොඩකින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන තියෙන ඩිසයින් දෙක තුනක් මම ඔයාලට පෙන්නන්නම්. ඔක්කොම නම් පෙන්නන්න බැරි වෙයි. ඔන්න ඊට පස්සේ අපිට හම්බුණා මෙන්න මේ ටී-ෂර්ට්, බැගි ටී-ෂර්ට් එක රුපියල් 750යි. මැටීරියල් එකත් මාළුම ක්වොලිටි වගේම ටී-ෂර්ට් එකත් හරිම කම්ෆර්ටබල්. ඉතින් රුපියල් 750කට ඇත්තටම ඒක ගොඩක් වටිනවා. ඔයාලට පේනවා ඇති මෙතනත් කලර්ස් ගොඩක් තියෙනවා. આવොත් ඔයාලට අරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ ක්‍රොප් টොප් එක අර බැගි ක්‍රොප් টොප් එකත් ඒ ප්‍රයිස් එකටම මෙතන තියෙනවා. ඒකෙත් මැටීරියල් එක හරි ක්වොලිටි. ඉතින් හැමදාමත් වගේ මම අදත් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ බජට් shopping vlog එකක්. ඉතින් අඩුවට ඇඳුම් ගන්න හොයන ඔයාලට තමයි මේ වීඩියෝස් අරගෙන එන්නේ. ඉතින් අපි අද මෙතෙන්ට උදෙන්ම ආවා. ඔයාලට මේ වීඩියෝ එක අරගෙන එන්න ඕන නිසා මොකද සෙනග පිරුණට පස්සේ ඔයාලට මට පිළිවෙලකට වීඩියෝ එක අරන් එන්න බැරි වෙන නිසා. හරි ඔන්න මට මෙතනදී හම්බුණා ජෙන්ස් ඩෙනිම් බොයිස්ලට මෙන්න මේ රුපියල් 1000යි මේ හැම ඩෙනිම් එකක්ම. ආයි මෙන්න මෙතන ටී-ෂර්ට් තියෙනවා රුපියල් 650යි. බලන්න මේ ටී-ෂර්ට් එක මැටීරියල් එකත් මාරම හොඳයි. ඉතින් ඇත්තටම රුපියල් 650ට මේවා මාරම විදියට වටිනවා. ඒකෙත් කලර්ස් ගොඩක් තියෙනවා බලා ගන්න පුළුවන්. සයිසස් වලිනුත් තියෙනවා. මෙතනදි මට හම්බුණා චූටි බබාලට මෙන්න මේ කලිසම තියෙනවා රුපියල් 299යි. ක්වොලිටි මැටීරියල් එකකින් චූටි බබාලට ෂෝට් එතකොට ස්කිනි එහෙම මෙන්න මෙතන තියෙනවා. ඉතින් මේන් එකක් වෙන්නේ රුපියල් 100යි. ඉතින් ඔන්න ওই විදියට තමයි අද මේ සේල් එකේ ප්‍රයිස් යන්නේ. ඔයාලට වීඩියෝ එක ඉවර වෙනකන් එකතු වෙලා ඉන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මම ප්‍රයිස් එකම ඔයාලට පෙන්නන්නම්. එතකොට ඔයාලට මේ වීඩියෝ එක බලලම තීරණය කරන්න පුළුවන්. මොකද කරන්නේ ඔයා අදම මෙතෙන්ට එනවද නැද්ද? කොහොමද මේකේ ප්‍රයිස් කියන එක ගැන? ඉතින් ඔයාත් මේ කොළඹ අවට ඉන්න කෙනෙක් නම් ඉතින් මෙන්න මේ කොට්ටාවේ මාකුඹුරේ තියෙන මේ ෆැෂන් ආකේඩ් එකට ආවොත් මේ දවස්වල මේ ලොකු සේල් එක බලා ගන්න පුළුවන්. අද කාලේ රුපියල් 1000කට අඩුවෙන් ක්වොලිටි ඇඳුමක් ගන්නවා කියන එක කරන්න අමාරු දෙයක්. ඉතින් මොකද සමහර විට ගාන අඩු වුණත් සමහර ඇඳුම් වල ක්වොලිටි එක අඩුයි. ඒ වුණත් ඔයාලට මෙන්න මෙතෙන්ට ආවොත් බලා ගන්න පුළුවන්. හොඳ ක්වොලිටි එකෙන් හොඳ මැටීරියල්ස් වලින් ඔයාලා තමයි එයාලා මෙතනදී ඔයාලට මේ සේල් එකෙන් ඔයාලට ඇඳුම් අරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා ඉක්මනට එන්න මේ සේල් එකට. මේ අයිටම්ස් ඉවර වෙන්න කලින් ඉක්මනට එන්න. ඒ ආවට පස්සේ මෙයාලගේ ෂෝරූම් එකට යන්නත් අමතක කරන්න එපා. මොකද ලොකු කලෙක්ෂන් එකක් මාර ලස්සන කලෙක්ෂන් එකක් එයාලගේ බලා ගන්න පුළුවන්.
ඔන්න ඔයත් මේ ළඟපාතක ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයත් ඇවිල්ලා බලන්න. ඉතින් ළඟ එන අලුත් අවුරුද්දට ගෙදර හැමෝටම shopping කරන්න ඔයත් ඇවිත් බලන්න. මට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා එහෙම ඇවිත්. මොකද ආයේ මේ වීඩියෝ එක බලන කෙනෙක්ට ඔයාගේ කමෙන්ට් එක වැදගත් වෙයි. ඔයා මේ වීඩියෝ එක බලන්නේ ඔයා දැනටමත් මෙතෙන්ට ගියපු කෙනෙක් නම් ඉතින් ඔයත් ඔන්න අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද ඇඳුම් වල ක්වොලිටි එක කියලා. හරි ඉතින් ඔන්න තැන මතක තියාගන්න කොට්ටාව මාකුඹුරේ ෆැෂන් ආකේඩ් එකේ තමයි අද අපි මේ ඉන්නේ. ඔන්න ආයෙත් මතක් කරන්නම් channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලා පොඩි support එකක් දෙන්න. හරි එහෙමනම් අදට මේ වීඩියෝ එක මෙතනින් end කරන්නම්. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. bye.